ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. ලයිෆ් විත් ඉන්දු මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ලිම්ම චුට්ටක් මේ දවස්වල මගේ මිදුලේ පිපිලා තියෙන මල් ටිකක් බලලෙමුකෝ. මට තියෙන ඉතින් පුංචි මිදුලක්. හැබැයි ඉතින් මම මේ මිදුලේ මට පුළුවන් විදියට මල් බවලා ලස්සනට තියාගන්න මම උත්සාහ කරනවා. මේ දවස්වල මගේ මිදුලේ දාස්පෙතියයි සීනියස් මලුයි තමයි තියෙන්නේ. කාන්තාවන් විදිහට අපි කොහොමත් ඉතින් මල් වලට කැමතිනේ නේද? ඔයාලා බලන්නකෝ මගේ මිදුල ලස්සනයිද කියලා. මම පුරුද්දක් විදිහට නැගිටලා උදේම මගේ මිදුලට තමයි එන්නේ. ලස්සන මල් බලලා මට හරියම සතුටක් දැනෙනවා ඒ වෙලාවට. ඊට පස්සේ මම කුරුල්ලන්ට කෑම දාලා මගේ දවස් වැඩ පටන් ගන්නවා. අද කොස් ගෙඩියක් කඩාගත්තා කොස් මාළුවක් හදන්න කියලා. බලන්නකො හොඳට පැහිලා කොස් ගෙඩිය නම්. කොස් නම් ඉතින් මේ දවස්වල හැම ගෙදරකම වගේ තියෙනවා. අද හොඳට අවුව පායලා තියෙන ලස්සන දවසක්. මගේ ගෙදර නිතරම කුරුල්ලන්ගේ සද්ද තමයි ඇහෙන්නේ. මගේ ගෙදර තියෙන හරියම නිස්කලංක තැනක. කොස් එක තැඹිලා දැන් කිරි දාලා කොස් ව්‍යංජනේ හදන්න තමයි යන්නේ. කොස් හදලා මම නයි කොච්චි ටිකක් එකට කපලා දාලා ටෙම්පරාදුවක් දානවා. එතකොට ගොඩක් රසයි වගේම කොස් ව්‍යංජනේ සුවඳයි. ඊට පස්සේ මම චිකන් කරියක් තමයි හදාගන්න යන්නේ. කරපිංච ටිකක් ලෝසි ටිකක් ටෙම්පරාදු වෙන්න කියලා සුදුළු විදිහම දාලා මේ පහ ටික මම ඒකට දාලා ටෙම්පරාදු වෙන්න ඇරලා තමයි චිකන් කරිය යවන්නේ.
ඉතින් කුරුල්ලන්ට කෑම දාන්නම උදේට විවිධ කුරුල්ලෝ එනවා මෙතෙන්ට කෑම කන්න. ඕම් බලන්නකො කවුද ඉන්නේ කියලා. ඉතින් මේ කෑම ටික තමයි මම අද උයාගත්තේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි.